සමහර විටන් ඉන්න අපි ඉන්නේ මේ ඔක්කොම රජය කරන්න ඕන කියන ස්ථාවරයක කියලා. එහෙම එකක් නැහැ. ඇත්තනේ දැනුත් ආර්ථික ක්‍රියාවලිය රජයේ මැදිහත් තැන්වල මොකද වෙලා තින්නේ? හැම තැනම පාඩුවනේ. නිලධාරි වාදයනේ. දැනුත් පසුගාමී දුවන්නේ පඩිය හම් වෙනවනේ. අපේ රාජ්‍ය සේවය සහ රාජ්‍ය ආයතන වල සංස්ථාවල අරකේ මේකේ තිබ්බ බරපතල දූෂණ වංචා සහ අකාර්යක්ෂමතාවයේ මිනිසුන්ගේ සපෝට් එකක් ඔව් දීලා දානවා නම් තමයි හොඳ. වැඩක් නැහැ. ඊළඟට දැන් මෙහෙම අයින් වෙනකොට හිස්තැනට එනවනේ බාහිරින්. හිස්තැනට එනකොට මේගොල්ලෝ සිස්ටම් හදාගත්තා තමන්ගේ අනුමැතියක් සහිතව හිස්තැන පුරවන අයට එන්න දෙන්න. ගජ මිත්‍රයන්ට යාළුවන්ට ඒක නිදහසේ තිබ්බේ නැහැ. අන්න එතනින් තමයි දේශපාලඥයෝ පට්ට දූෂිතව බවට පත් උනේ. තාමත් එනවනේ. මේ ගෙවිච්ච මාස 4ට මාව හම්බෙන්න ඇවිල්ලා තියෙනවා බඩේරුඟු ගෙන්නන්න ඉඩ දෙන්න කියලා. අච්චර දෙන්නම් මෙච්චර දෙන්නම් කියලා. රෝවල් වල බෙහෙත් කතාවෙන් රජේ අයින් වෙනකොට මෙතෙන්ට එනවා සමාගම්. එතකොට කෙහෙලියලට ගාන දෙන්න ඕන. එතකොට නව ලිබරල් වාදයේ කියන සිස්ටම් එක විසින්ම තමයි දූෂණය බෝ කරේ. දේශපාලන ශේෂ්ත්‍රයේ වංචා දූෂණ නාස්තිය හොරකම අකාර්යක්ෂමතාවය 100% නවත්තලා තින්නේ සහතික කරලා කියනවා. දේශපාලනේ. හැබැයි තාමත් රාජ්‍ය සේවය තියෙනවද නැද්ද? තියෙනවා. ඒකත් හැදුවම වැඩේ ඉවරයි. ක්ලෝස්. ඒකට තව ටික වෙලා යනවා.